අපි ආරම්භ කරමු යාඥාවෙන්. පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද ආමේන් ආමේන්. ගීතාවලියේ 119 වෙනි ගීතිකාවේ 105 වෙනි වගන්තිය මෙහෙම කියනවා. ඔබේ වචන මාගේ දෙපයට පහනක්ය, මාගේ මාවත දෙලිලක්. ආදර දෙවි සමිදානනි, අධ්‍යක්ෂක පියතුමා සමග කොළඹ අගරදුර පදවියේ බයිබල් දැනුම මිනුම තරඟය සඳහා සූදානම් කරන ආදර ගුරු බෞද්ධ සමග ගත කරන මේ මිනිත්තු කිහිපය ඔබ වහන්සේට බාර අපි මෙය තරඟයකට වඩා ඔබ වහන්සේගේම ශුද්ධ වචනය අප දරුවන් වෙතට ගෙන ගොස් එම දරුවන්ව අධ්‍යාත්මයෙන් පෝෂණය කරන ඒ වචනය තුලින් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න එම වචනය තුලින් ඔබ වහන්සේට ලංවන්නට අප දරන ප්‍රයත්න ආශිර්වාද කරනවා. අපිට ඔබ වහන්සේගේ වචනේ ඔබ වහන්සේගේ ධර්මයේ රැගෙන ගොස් ඔබ වහන්සේ වෙතට අපේ දරුවන්ව ලං කිරීමට අවශ්‍ය වරප්‍රසාදය මඟ දානය කරනවා. මේකේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. මේ ජේසුමන්ගේ අති අමිලෝදී වෙහරේ අපට කරුණා කළ මැනව. ආවේ අප ස්වාමී දුවේනි අප නිසාය ආඥා කළ මැනව. දෝජසේ මුනිදුනි අප නිසාය ආඥා කළ මැනව. දෝජසේ වාස් මුනිදුනි අප නිසාය ආඥා කළ මැනව. දෝජරම් මුනිදුනි අප නිසාය ආඥා කළ මැනව. අප නිසාය ආඥා කළ මැනව. යනන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඒකයි පාද. ඉතින් මම ආදරෙන් පිළිගන්නවා ආදර ප්‍රණීත් තරුණ ගුරුතුමාව. ඒ වගේම තාක්ෂණික සහාය මට ලබා දෙන අපේ තරුණ ගුරු බවතුන්ව, ඒ වගේම එකතු වෙලා ඉන්න සියලුම ආදරණීය ගුරු බවතුන්. හොඳයි. පළවෙනි උපදේශ. ඒ තමයි අද අපි කතා කරන්න යන්නේ විභාගයේ තියෙන දවසවත් දිසාවේ තරංගය, පදවියේ තරංගය, මේසමේ තරංගයවත්. අද අපි කතා කරන්න යන්නේ 4 වසර, 5 වසර, 6 වසර, 7, 8, 10, 11 කියන පන්තිවලට ඔබට තියෙන විෂය නිර්දේශය පිළිබඳවයි. එබැවින් මේ ගුරුතුමාගෙන් ඔබ අහන්න එපා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොහොමද දෙන්නේ? නාට්‍ය තියෙනවද? කතික තරඟ තියෙනවද? ගායනා තරඟ තියෙනවද කියලා තියෙන්නේ බයිබල් දැනුම් වෙනම තරඟයේ පමණයි. පළමුවෙන්ම කියන්න කැමතියි අපි මේ බයිබල් දැනුම් වෙනම විෂය නිර්දේශය ගත්ත ගමන්ම බය වුණා. අම්මෝ මේ මොකද්ද අලිහෙන ලොකු එකක් තේරෙන්නේ නැහැ නේ කියලා. ඕකම තමයි ඔබේ තිබුණු ආකල්ප. කිසිම මොහොතක මේ ශුද්ධ බයිබලයේ පෙරලලා මේ වගන් පරිච්ඡේද ටික කියවලා වගන්ති ටික කියවලා මේ මොනවද වෙන්නේ මොනවද තියෙන්නේ මේක එකට එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියවපු අය ඉන්නේ තාම අඩු ප්‍රමාණයක්. ඒ නිසා මම අද ඔබට කියනවා මේ සම්මන්ත්‍රණය මෙහෙවන්නේ ශුද්ධ බයිබලයේ පිළිබඳව, එහෙම නැත්නම් දේව ධර්මය ගැන, එහෙම නැත්නම් දර්ශනවාදය ගැන, MA BA ආචාර්ය උපාධි තියෙන ගුරුතුමෙක් නෙමෙයි. අවුරුදු 23ක 24ක ගුරු බවද. මම ඔහුට කිව්වා මේ අපේ ගුරු බවතුන්ට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. මුළු විෂය නිර්දේශයම කියවන්න. හරි. ඒ නිසා හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදලා එන්නේ දෙයයි උනේ. ඒ නිසා අද අපිත් තියෙනවා අපගොඩ මිසනේ අපගොඩ ඉංග්‍රීසි අංශයේ දහම් පාසලේ ප්‍රනීත් එන් පෙරේරා. ඉතින් මම ආදරයෙන් පිළිගන්නවා බොහොම ආදරෙන් බාරගත්තා. අපිට උදව් කරනවා අපේ ධර්ම දේශනා පුස්තක සේවයට. මේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කෙරුවා, තමිල් භාෂාවෙන් කෙරුවා, මෙන්න සිංහල භාෂාවෙන්. ආදරයෙන් පිළිගන්නවා හැමෝටම ජේසු. Yes, Peter, I think
බොහොම ස්තුතියි හැඳින්වීමට. ඉතින් ෆාදර් කිව්වා වගේ ඇත්තටම මම අවුරුදු 25ක ගුරුවරයෙක් අවුරුදු 6ක 7ක වගේ බොහොම කෙටි කාලයක අත්දැකීම් තියෙන දහම්ගුරු ජීවිතේ ෆාදර් කිව්වා වගේ අපි ගොඩක් බය වුණා මේක. බයිබල් දැනුම වෙන සිලබස් එක ආවම ගිය අවුරුද්දේ අපිට පොත් දෙකයි ආවේ. මේ පරණ ගිවිසුම් පොතකුයි නව ගිවිසුම් පොතකුයි. දැන් මේ අවුරුද්දේ අපිට හරි කම්ප්‍රිහෙන්සිව් ඒ කියන්නේ බොහොම විස්තරාත්මක විෂය නිර්දේශයක් අපිට ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ ලැබලා තිබ්බා. ඉතින් ඒක පේතුමා අපිට ෂෙයා කරාම ඉතින් මගෙත් පළවෙනි අත්දැකීම උනේ මේක ගොඩක් අමාරුයි. නැත්තම් අපිට දහම් පාසලලා මේ කවර් කරගන්න පුළුවන්ද? මේක අපිට ළමයාට බරක්ද? එන්නේ වගේ ඇඟීම් තමයි අපිට ආවේ. නමුත් ඇත්තටම අපි බයිබල් ඒ විෂය නිර්දේශයේ කියවුවම හරියට තමන් වෙලාව අරගෙන කියවුවනම් තමන්ගේ බයිබලයේ පිළිබඳ දැනුමත් හැබැයි ඕන. ඒකත් පාවිච්චි කරලා කියවුවනම් අපිට තේරුම් ගන්න පුළුවන් හරි සරල කතාවක් මේ හරි සරල තේමාවක් හරි සරල පණිවිඩයක් මෙන්න මේ බයිබල් දැනුම මිනුම විෂය නිර්දේශය ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මේක සමස්ත ලංකා බයිබල් දැනුම මිනුම තරඟාවලියේ සිසුන් සූදානම් කරන දහම්ගුරු බවතුන් සඳහා කරන මාර්ගෝපදේශ සම්මානය. ඉතින් මෙම විෂය නිර්දේශය සකසන්නේ ඒ වගේම ප්‍රශ්න පත්‍ර සකසන්නේ ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථාන. ඒ කියන්නේ බැල්කම් පෙදෙස කොටා පාර තියෙන ජාතික බයිබල් හා ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ තමයි මෙන්න මේ විෂය නිර්දේශය වගේම අනාගතයේදී ප්‍රශ්න පත්‍ර ජාතික තලයේදී ප්‍රශ්න පත්‍ර සැදීම කරන්නේ එන්නේ ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ. නමුත් මේ සඳහා මේක සංවිධානය කරන්නේ සහ මූල්‍යමය අනුග්‍රහය දෙන්නේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් එක. හරිද? ඉතින් ඒ දෙක සහයෝගයෙන් තමයි මේ දෙක කරන්නේ. ඉතින් දෙක අතර තියෙන සහයෝගය මත තමයි මෙන්න මේ විදිහට බයිබල් විෂය නිර්දේශයක් ඉදිරිපත් වුණේ. ඉතින් මේක 2026 සිට 2033 දක්වා මෙන්න මේ සිලබස් එකමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඉතින් ඔයාලා හිතුවොත් 2026 නම් 2033 වෙනකම් අවුරුදු 8ක් තියෙනවා. ඒ කියන්නේ මේ 4 වසරේ පටන් ගන්න දරුවා 11 වසරට යනකම් ඒ දරුවට විෂය නිර්දේශ සැකසීලා ඉවරයි. ඒතර ඔබ ගුරුවරුන් විදිහට ඔබට මේ අවුරුද්දේ 4 වසරේ ගන්නවනම් ඔබට ඊළඟ අවුරුද්දේ 4 වසරු ගන්නන ගුරුවරයාටත් ඔබ පාවිච්චි කරපු මැටීරියල්ස් රිසෝසස් ඒ ටික දෙන්න පුළුවන්. නැත්නම් ඔබට උගන්වන්න පුළුවන්. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන සිලබස් එකක් නෙවෙයි ෆික්ස් කරලා බොහොම හිතලා බලලා කරපු දෙයක්. ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂක පියතුමා සහ ඒ පියතුමන්ලා සහයෝගයෙන් එළියට දාපු සිලබස් එකක්. ඉතින් බොහොම වටිනා සිලබස් එකක්. ඉතින් අපි ඒක තේරුම් ගත්තොත් හරියට ඒකේ සංකල්පය, ඒ වගේම ඒකේ තියෙන හරය අපිට මම හිතන්නේ ලේසි වෙයි දරුවන්ට මේ බයිබලය ගැන කියලා දෙන්න. ඉතින් මම ඉස්සරහට යන්න නැවත මතක් කරනවා මේක 2026 ඉඳන් 2033 වෙනකම් අවුරුදු 8ක් සඳහා මේක බයිබල් සිලබස් එක විෂය නිර්දේශය සකසලා තියෙන්නේ. මම හිතන්නේ ඔබට පියතුමත් අපේ Facebook පිටුවේ ෂෙයා කරා සහ WhatsApp හරහා ඔබට මේක ලැබෙන්නේ නැති. ඉතින් ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂ ප්‍රදීප් නිරෝෂන් ප්‍රනාන්දු පියතුමා YouTube වීඩියෝ එකක් හරහා ඔබට විස්තරාත්මකව මේ දේ ඇයි කරේ මොකක්ද ආපු ගැටලු මෙච්චර කාලයකට බයිබල් තරගයේ සම්බන්ධව ඉන්නේ හැම දෙයක්ම විස්තරාත්මකව කියලා දෙනවා. ඉතින් මේකේ පසුබිම මේකට හේතුණු කරුණු ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලට මේ ලින්ක් එක මේ හරහා යන්න පුළුවන් ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථානයේ YouTube channel එකේ. ඉතින් ඒක ඔබට බලන්න පුළුවන්. ඒක හැමදේම විස්තරාත්මකව පිටුමා කියලා තියෙනවා. ඉතින් ඒකෙන් ගත්ත හරය මම මේ විදිහට සම්පින්ඩණය කරන්න දරුවන්ට බයිබල් පාඨ කටපාඩම් කිරීමෙන් එහා ගිය දේව වචනය හා සභා සම්ප්‍රදාය තුලින් ජීවිතයට වටිනා යමක් ලබා දීම සඳහා කරන ප්‍රයත්නයක් තමයි මෙන්න මේ බයිබල් දැනුම් මිල තරගය. ඉතින් මෙච්චර කාලයකට අපි දරුවන්ට බයිබලේ කටපාඩම් කරලා ප්‍රශ්න උත්තර කරලා විභාගය ફોකස් කරගෙන තමයි අපි මෙච්චර කාලයකට
බයිබල් දෙනුමිනු තරඟය කරේ. ඉතින් අපේ අරමුණ ජාතික ධර්මෝපදේශ සේවාවේ අරමුණ ඒ වගේම දෙපාර්තමේන්තුවේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අරමුණ වෙන්නේ මෙන්න මේ කටපාඩම් කිරීමේ සම්ප්‍රදායෙන් එහා ගිහිල්ලා දේව වචනය දරුවත් ජීවිතයට සමීප කරන අවස්ථාවක් මේ බයිබල් දැනුමින් තරඟයේ හරහා ලබා දෙන්න. ඉතින් මම හිතන්නේ ඔබට පැහැදිලි මේකේ අරමුණ. ඉතින් මේ අරමුණ සාක්ෂාත් කරගන්න මේක ලියකියවිල්ලකට නැත්නම් ස්ලයිඩ් එකකට සීමා කරන්නේ නැතුව ඔයාලගේ අරමුණ කරගන්න මේ බයිබල් කටපාඩම් කිරීමෙන් බයිබල් පාඩ කටපාඩම් කිරීමෙන් එහාට ගිහිල්ලා ජීවිතේට ළමයිගේ ජීවිතේට යමක් දෙන්න. ඉතින් ඔයාලා දකින්න ඇති කාණ්ඩ 4ක් තියෙනවා, තේමා 4ක් තියෙනවා, කුළුණු 4ක් තියෙනවා කියනවා. අපිට මේ තේමා 4 සහ කුළුණු 4 අපි විග්‍රහ කරලා බලන්න ඕන හරියට මේ බයිබල් විෂය නිර්දේශයේ අරමුණ වටහා ගන්න. අපි ළමයිට දෙන්න කලින් අපි වටහාගෙන ඉන්න ඕන ජීවිතේට දෙන්න. අපි විශේෂයෙන්ම අපේ විශ්වාසයේ පදනම් වෙලා තියෙන ප්‍රධාන කුළුණු 4 ගැන කතෝලික සභා ධර්මෝපදේශය අපිට කියනවා. ඉතින් මේ කුළුණු 4 පදනම් කරගෙන මෙන්න මේ විෂය නිර්දේශය හැදිලා තියෙන්නේ. මම හිතන්නේ මේක ඔයාලා විශේෂයෙන්ම මේ යෝන් දහම් පාසල් විභාගේ නැත්නම් දහම් පාසල් අවසාන සාතික පත්‍ර විභාගය කියන විභාගය කරපු කෙනෙක්ට මම හිතන්නේ මේ 4 ඊටාම පුරුදුයි. ඉතින් මේක තමයි අපේ විශ්වාසයේ ප්‍රධාන කුළුණු 4. දේ වචනය, කිතුණු විශ්වාසය, සක්‍රමේන්තු ජීවිතය, ඊට පස්සේ යාඥා ජීවිතය. ඉතින් මෙන්න මේ කුළුණු 4 පදනම් කරගෙන බයිබල් දැනුම් මිනුම විෂය නිර්දේශ සැකසීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විෂය නිර්දේශය ඇතුලේ ඔයාලට කරන්න ඕන කාරණාවල් අපි ඉස්සරහට කරගෙන මේ විග්‍රහ කරලා බලමු. නමුත් පළවෙනිම වටහා ගන්න අපි මෙච්චර අවුරුදු ගානකට අපි ફોකස් කරේ දේව වචනය. මෙන්න මේ බයිබලය කියන අදහස විතරයි. නමුත් අපි කතෝලික සභාවක්. අපිට ලොකු උරුමයක් තියෙන ලොකු සම්ප්‍රදායක් තියෙන සභාවක්. ඉතින් අපි මේ සභා සම්ප්‍රදාය රැකගෙන දරුවන්ට ඉස්සරහට දෙන්න නම් එන්න මෙන්න මේ ඉනිෂියේටිව් එක නැත්නම් ප්‍රයත්නය අපි ගන්න ඕන. ඉතින් ඒකයි මෙන්න මේ විෂය නිර්දේශයේ ප්‍රධාන අරමුණ. සුද්ධ සභා ධර්මෝපදේශයේ කුළුණු 4 දේව වචනයේ සුද්ධ බයිබලය අපේ දේව වචනයේ සම්බන්ධව තියෙන අපේ ප්‍රධාන ගත්තොත් මූලාශ්‍රය කිතුණු විශ්වාසය නැත්නම් විශ්වාස ලක්ෂණය ඔයාලා දන්නවා මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙතන ඉන්න කට්ටිය දහම් ගුරු විභාග කරලා තියෙනවා නම් දන්නවා ඇති විශ්වාස ලක්ෂණයේ වගන්ති 12ක් තියෙනවා විශ්වාස ලක්ෂණ වර්ග දෙකක් තියෙනවා නිසියානු විශ්වාස ලක්ෂණය අපොස්තුලෝන්ගේ විශ්වාස ලක්ෂණය. ඉතින් මෙන්න මේ විශ්වාස ලක්ෂණයේ වගන්ති 12 පාදක කරගෙන ඉගෙනවීම ඊට පස්සේ සක්‍රමේන්තු ජීවිතයේ දේව ප්‍රසාදින් දාන දේව ප්‍රසාදින් 7ක් තියෙනවා ඒ පාදක කරගෙන ඉගෙනවීම සහ යාඥා ජීවිතය. යාඥාව පෞද්ගලික ජීවිතයට සාංගික ජීවිතයට කොහොමද මේ යාඥාව සම්බන්ධ කරගන්නේ කියලා යාඥා සහ ප්‍රශංසා ගීත ඇසුරෙන් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේක තමයි ධර්මෝපදේශයේ කුළුණු 4 විදියට යොදාගෙන තියෙන්නේ. ඊළඟට මෙන්න මේ කාණ්ඩ 4ක් ඔයාලා දැක්කා. මේ 4 5 6 7 8 9 10 11. ඉතින් ඔයාලා බය වුණා මේ 4 ශ්‍රේණියට වෙනම විෂය නිර්දේශයක් තියෙනවා 5 ශ්‍රේණියට වෙනම විෂය නිර්දේශයක් තියෙනවා. එහෙම 4 5 කියලා කාණ්ඩයක් තිබ්බට විෂය නිර්දේශ දෙකක් තියෙනවා. නේ ඉතින් අපිට අපේ මධ්‍යස්ථානයේට වගේම පියතුමාට නිතරම ආපු ගුරුවරුන්ගෙන් ප්‍රශ්නය තමයි 4 ළමයාට 5 වසර සිලබස් එකක් උගන්වන්න ඕනද? නැත්නම් 5 වසර ළමයාට 4 සිලබස් එකක් උගන්වන්න ඕනද? පේපර් දෙකක් දෙන්නේ එකක් දෙන්නේ. එන්නේ ඒ කාරණාව. හොඳට අවබෝධ කරගන්නු අපි තේමා 4කට කඩලා තියෙනවා කාණ්ඩ 4ක් කරලා. නමුත් මේකේ ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ වෙනම විෂය නිර්දේශයේ යටතේ. මේ ඉතින් ඔබ ගුරුවරු ඔබ මම හිතන්නේ පැහැදිලි ඇති වෙනම විෂය නිර්දේශයක් තියෙනවා නම් වෙනම ප්‍රශ්න පත්‍රයක් සැකසිය යුතුයි. ඒකනේ අපේ විදිහ. ඉතින් මේ විෂය නිර්දේශය ඔබ 4 වසර උගන්වන ගුරුවරයෙක් නම් ඔබ 4 වසර විෂය නිර්දේශය තමයි දරුවන්ට උගන්වන්න ඕන. 5 වසර දරුවන්ට උගන්වන ගුරුවරයෙක් නම් 5 වසර විෂය නිර්දේශය තමයි උගන්වන්න ඕන. ඉතින් මෙන්න මේ කාරණාව ඔයාලා මම හිතන්නේ අවබෝධ කරගන්න
තේමා 4ක් තියෙනවා. නේ තීම්ස් 4ක්, ටොපික්ස් 4ක්. ඉතින් ඒ තේමා 4 ඔස්සේ දරුවන්ට අපි ගමනක් එක්කන් යනවා. අපි පළවෙනිම ගත්තොත් හතර පහ දරුවන්ට තියෙන මෙන්න මේ මැවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ කියන තේමාව. God as the creator. මැවිල්ලේ දෙවියන් වහන්සේ. ඉතින් ආරම්භය. ඊළඟට අපිට එනවා විමුක්තිදායකයන් වන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ පුරාණ ගිවිසුම තුළ නව ගිවිසුම තුළ කොහොමද මේ මිනිස්යාව ගලවා ගන්න ක්‍රියාකලේ කියලා. 6 7. ඊළඟට අපිට එනවා 8 9 ශ්‍රේණි වලට ගිවිසුම්දායක දෙවියන් වහන්සේ. ගිවිසුම්දායකයන්න් කියන්නේ Lord God as the covenant giver. covenant ගිවිසුම. මේ ගිවිසුම දෙන ගිවිසුම රකින්න ගිවිසුමට පක්ෂපාතී විශ්වාසවන්ත වෙන දෙවියන් වහන්සේ කියන අදහස තමයි මෙන්න මේ තේමාව ඔස්සේ ලබා දෙන්නේ. අවසාන වශයෙන් 10 11 ශ්‍රේණිය වලට ගිවිසුම සම්පූර්ණත්වයට පත් කළ ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් මේ විදිහට ප්‍රධාන තේමා 4ක් ඔස්සේ ගිහින් තියෙනවා විෂය නිර්දේශය. එතකොට දරුවා 4 වසරෙන් පටන් ගත්තාම 11 වසරෙන් ඉවර වෙද්දී දරුවාට අපි කියන සවුන්ඩ් නොලෙජ් එකක් හම්බ වෙනවා. පරිණත දැනුමක් හම්බ වෙනවා. දෙවියන් වහන්සේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ කවුද? දෙවියන් වහන්සේගේ කාර්යභාරය ක්‍රිස්තුස් වහන්සේගේ කාර්යභාරය මොකද ගැලවීම ඉතිහාසය තුල සහ වර්තමානය සහ අනාගතය තුල. ඉතින් මෙන්න මේ කාරණාව අපි අවබෝධ කරගන්න ඕන. ඒ දරුවන්ට එන්නේ කාරණාව දෙන්න. ඉතින් ඔබ 4 වසරට 5 වසර ගන්න කෙනෙක් නම් ඔබේ ફોකස් එක ඔබේ අවධානය දෙන්න ඕනේ දරුවට කොහොමද මම දෙවියන් වහන්සේව මවුන් කාරණාන් විදිහට ඉන්ට්‍රොඩියුස් කරන්නේ හඳුන්වලා දෙන්නේ. මේ විෂය නිර්දේශ අපි අධ්‍යයනය කරාම අපිට තේරෙන දෙයක් තමයි මේ ඉතාමත් සැලකිල්ලෙන් තමයි බයිබල් විෂය නිර්දේශය හදලා තියෙන්නේ. හැම දෙයක්ම මේ තේමාව යටතේ යන විදිහට තමයි විෂය නිර්දේශය සැකසීලා තියෙන්නේ. ඉතින් ඔයාලා 4 වසර 5 වසර උගන්වන කෙනෙක් නම් ඉන්නේ තේමාව ඔළුවේ තියාගත්තොත් ඔයාලට හැමදේම අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න නැවත වතාවක් කියනවා පළවෙනියෙන්ම ඔබේ ශ්‍රේණියට අදාළ තේමාව ඔළුවේ තියාගන්න. තේමාව දරුවන්ට දෙනවා කියන එක ඔළුවේ තියාගන්න. දෙවෙනි කාරණාව ඒ තේමාව දෙද්දී දරුවන්ට අපි මේ කතෝලික සභාවේ කුළුණු 4ම පදනම් කරගෙන තමයි එන්නේ දැනුම දෙන්නේ කියන එක මතක තියාගන්න. ඉතින් මෙන්න මේ කාරණා දෙක ඔයාලා මේ මතක තියාගත්තොත් ඉතාමත් සරලව ඉතාමත් වැටහෙන ආකාරයෙන් දරුවන්ට මේ විෂය නිර්දේශය ලබා දෙන්න පුළුවන්. බයිබල් දැනුම මිනිම පුදු තරඟයකට සීමා කර නොගන්න. හරිද? බයිබල් දැනුම තරඟයක් කිව්වට අපි දරුවන් ගන්න ප්‍රමාණය සීමා කරනවා. මේක එක නීති රීති මාලාවක් තියෙනවා. ඉතින් මේක ජාතික තලයේ තරඟයක්. ඉතින් එතකොට අපිට හිතන දේවල් කරන්න අමාරුයි. විශේෂයෙන්ම පදවිය හැටියට අගරදු පදවිය හැටියට අපිට කිසි දෙයක් කරන්න හැකියාවක් නැහැ. හැමදේම තීරණය කරන්නේ දෙපාර්තමේන්තුව සහ ජාතික තලයෙන්. ඉතින් ඒ හැම දෙයක්ම මම හිතන්නේ ඔයාලට තියෙන තල දහම් පාසලේ තරගයක් කරද්දී සෑහෙන නීති රීති දාලානේ හරි අමාරු මේ මොකද එක එක්කෙනාගේ හිත විදීම් වෙන්න පුළුවන්. මේ වගේ නීති රීති රාමුවක් තියෙනවා. නමුත් අපි මේ නීති රීති රාමුවෙන් එහාට ගිහිල්ලා අපි ප්‍රෙපරේෂන් ළමයාව සූදානම් කිරීමේ අධීරයේදී අපි හැම ළමයාටම මෙන්න මේ ධර්මෝපදේශ දැනුම ලබා දෙන්න කියන අරමුණ ඇතුව තමයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ. එන්නේ ඒ කාරණාව මතක තියාගන්න. නීති රීති රාමුවක් තිබ්බට අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ මේ බයිබලය ධර්මෝපදේශය මේ දරුවට ලබා දීම. ඉතින් ඒක හොඳට මතක තියාගමු අපි. මේක බයිබල් දැනුම මිනුම තරගයක් කිව්වට බයිබලය ඇසුරෙන් කරන දහම් දැනුම මිනුම තරගයක්. බයිබලය ඇසුරෙන් අපි ධර්මෝපදේශය දෙන තරගයක් විදිහට මේක දකින්න. ඉස්සෙල්ලාම තමන්ගේ බයිබලය හරියට අඳුන ගන්න දරුවට හරියට කියලා දෙන්න බයිබලය මොකද්ද? මේ බයිබලයට තියෙන versions. හරිද? ඉතින් මේ version එක පොඩ්ඩක් අපි හරියට තේරුම් ගන්න ඕන. මොකද වැරදි version එක කියලා
අන්තිමට ළමයා සමහරවිට ඇත්තටම මේ version වල වචනවල පොඩි පොඩි ගැටලු තියෙනවා. වචනවල සුළු සුළු වෙනස්කම් තියෙනවා. ඉතින් මේ වෙනස්කම් එක්ක දරුවා ලියන පිළිතුර එහා මෙහා වෙන්න පුළුවන්. හරි version එක නැත්නම් අනුවාදය අපි පාවිච්චි කරේ නැත්තම්. ඉතින් මතක් කරනවා මෙන්න මේ විෂය නිර්දේශයට නැත්නම් බයිබල් විෂය නිර්දේශයට සිංහල මාධ්‍යයට අදාළ වෙන අනුවාදය තමයි ශුද්ධ බයිබලය ද්විතීය සම්මත ග්‍රන්ථ සහ තේමා පටුන සහිත නව අනුවාදය තෙවන සංස්කරණය 2006. ඉතින් ඔයාලට මතක් කරනවා මෙන්න මේ කාරණාව හොඳට බලන්න. බයිබලයේ මුල ද්විතීය සම්මත ග්‍රන්ථ සහ තේමා පටුන සහිත කියන එක තියෙන්න ඕන. හරිද? ද්විතීය සම්මත ග්‍රන්ථ වල මම හිතන්නේ බොහෝ ගුරුවරු දන්නවා ඇති. අපි කැටගිස් එක්සෑම් නැත්නම් දහම්ගුරු එක්සෑම් වලදී අපි ඉගෙන ගන්නවා මෙන්න මේ ද්විතීය සම්මත ග්‍රන්ථය අපේ කතෝලික සභාවේ පිළිගත් ග්‍රන්ථ. අනිත් ක්‍රිස්තියානි බයිබල් වල මෙන්න මේ ද්විතීය සම්මත ග්‍රන්ථ නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න හැමතිස්සෙම බයිබලයේ දරුවන්ට මතක් කරන්න. ද්විතීය ඔයාලා පුළුවන් නම් බලන්න දරුවන්ගේ බයිබලයේ ගෙනාවම මෙන්න මේ ද්විතීය සම්මත ග්‍රන්ථ කියන එක තියෙන්න ඕන. ඒක දෙවෙනි කාරණාව නව අනුවාදය කියලා තියෙන්න ඕන. තෙවන සංස්කරණය කියලා තියෙන්න ඕන. තුන්වන කාරණාව 2006 අනුවාදය. මෙන්න මේ තියෙන ශ්‍රී ලංකා බයිබල් සංගමයේ විසින් ඔයාලා ඇතුලේ පිටුව පෙරළුවම පේනවා 2006 කියලා තියෙනවා. මෙන්න මේ 2006 version එක තමයි latest version එක. නැත්නම් අන්තිම version එක 2006. ඉතින් ඒ 6 වෙන 2006 දී ප්‍රකාශයටපත් කරපු version එක ද කියලා බලන්න. හරිද? මම හිතන්නේ පැහැදිලි. ද්විතීය සම්මත ග්‍රන්ථ තියෙන්න ඕන. නව අනුවාදයේ තෙවන සංස්කරණය වෙන්න ඕන. 2006 දී ප්‍රකාශයටපත් කරපු බයිබලය වෙන්න ඕන. මම හිතන්නේ පැහැදිලි බයිබලය නිවැරදි version එක අඳුන ගන්න සිංහල බයිබලෙත් version තියෙනවා. මතක තියාගන්න ක්‍රිස්තියානි බයිබල් තියෙන්න පුළුවන් දරුවන් ගාව. සමහර විට වැරදිලා දරුවන් දන්නේ නැහැ සමහර විට. එතකොට ඔයාලා බලන්න ක්‍රිස්තියානි බයිබල් තියෙන්න පුළුවන්. ඒ වගේම පරණ version මම හිතන්නේ ඊයාචලයෙන් හම්බුන පරණ සමහරට ඔයාලට දන්නවත් ඇති පරණ අනුවාදවල සෑහෙන ලොකුයි. ඒ වගේ සෑහෙන වෙනස්කම් තියෙනවා වචනවල. ඉතින් ඒක පොඩ්ඩක් අපි දරුවන්ට කියලා දෙමු පළවෙනියෙන්ම. මම හිතන්නේ ඒක පැහැදිලි. අපි මේ ඉංග්‍රීසි version එක මොකක්ද කියලා අහපු ප්‍රශ්නෙට මෙන්න මේ version එක තමයි හරි version එක standard version එක. අපි ගත්තොත් the new revised standard version Catholic edition. එන්නේ දේ තියෙන්න ඕන the new revised standard version Catholic edition. ඉතින් මේක හරි හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් Claration publication වල නැත්තම් ලංකා බයිබල් සංගමේ මේක ගන්න පුළුවන්. මේක නිල් පාට පිට කවරයක් තියෙන මෙන්න මේ වගේම බයිබලයක්. ඒක තමයි ඉංග්‍රීසි version එක. ඇඩිෂනල් දෙයක් විදිහට මම මේක කිව්වේ. ඔයාලා හොඳට බලන්න ඕන දෙයක් තමයි මෙන්න මේ විෂය නිර්දේශය පොඩ්ඩක් ළඟදී අප්ඩේට් වුණා. හරිද? සමහරට මේ අවුරුද්ද මුලේ වපු විෂය නිර්දේශය ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයෙන්ම ආපහු වෙනස් කළා. හේතුව යම් නේ මුද්‍රණ දෝෂ තිබ්බා. ඉතින් එන්නේ කාරණාව හින්දා මේක අප්ඩේට් වුණා. ඉතින් ඔයාලට මතක් කරනවා ආපහු ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න එක තමයි වඩාත් සුදුසු. ඉතින් මම යන්නම් මෙන්න මේක තමයි බයිබල් දෙන මෙන්න නිවැරදි විෂය නිර්දේශය හොයාගන්න www.christian.gov.lk මෙන්න මේ වෙබ් අඩවිය අපේ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය. ඒකට ගියාම ඔයාලට බයිබල් version එක හොයාගන්න පුළුවන්. ඔයාලට මම ඩෙමෝ එකක් පෙන්නන්නම්. ඔයා ක්‍රිස්තියන් ගවර්න්මන්ට් කියලා ගහන්න ක්‍රිස්තියානි කියලා ගහන්න. මේක christiangov.lk මෙන්න මේ රාජ්‍ය ලාංඡනය එන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ වෙබ් අඩවියට ඔබ යනවා. ඔබට ගියාම මෙන්න මේ නවතම පුවත් යටතේ උඩින්ම හම්බ වෙනවා newly updated කියලා බයිබල් දැනුම මිනුම විෂය නිර්දේශ. මෙන්න මේ ක්ලික් කරාම ඔයාලට යනවා 4 5 6 7 8 9 10 11. එතකොට ඒක link තියෙන මෙතන සබැදී. ඉතින් මේ link එක ක්ලික් කරාම ඔයාලට open වෙනවා අදාළ විෂය නිර්දේශය. මම හිතන්නේ පැහැදිලි 4 5 1ට තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කටපාඩම් පද වෙනම තියෙනවා 4 ශ්‍රේණියට වෙනම 5 ශ්‍රේණියට වෙනම. ඊට අමතරව මේ විදිහටම අනිත් ශ්‍රේණි වලටත් තියෙනවා.
ඒක පළවෙනි ඔප්ෂන් එක. ඔයාලට පළවෙනි විදිය තමයි මේ විදියට බලන්න. නැත්නම් දෙවෙනි විදිය අගරදුරු පදවි drive link එක. අපි link එකක් විදියට ඔයාලට share කරලා තියෙනවා. අවුරුද්දේ මුල මම හිතන්නේ පියතුමා share කරා හැමෝටම share කරා. ඉතින් ඔයාලගේ උපවිසල්පතිවරුන්ට share කරලා තියෙනවා. ඒක ඔයාලට මෙහෙම ලැබිලා නැත්නම් පොඩ්ඩක් අහලා බලන්න. මම හිතන්නේ පියතුමා නැවත වතාවක් ඔබට share කරයි. ඉතින් මෙන්න මේ link එකට ගියාම අපේ පදවි link එක මේ link එකට ගියාම open වෙනවා. ඒකත් අර update version එකම ඔයාලට open වෙනවා. English සිංහල tamil කියලා වෙන් කරලා අපි ගත්තොත් සිංහල එකේ 4 5 6 7 8 9 10 11 කියලා වෙන් කරලා අපි දාලා තියෙනවා අරක අරගෙන අපි effort එකක් දාලා මේක කොටස් කඩලා ඔයාලට දාලා තියෙනවා. එතකොට අපි ගත්තොත් 4 ශ්‍රේණිය බයිබල් විෂය නිර්දේශය ඒ වගේම කටපාඩම් පද දෙකම එකට එන විදිහට ඔයාලට print out ගන්න ලේසි වෙන්න අපි දාලා තියෙනවා එහෙම. ඒක ඔයාලට එක ඔප්ෂන් එකක්. මෙන්න මේ බයිබල් ක්විස් කියන link එක ඔයාලට හම්බ වෙයි. එතකොට මේ එක්ක ඔයාලට ක්‍රිස්තියන් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන්. නැත්නම් අපි පදවියෙන් අගරාදුරු පදවියෙන් අපි ඔයාලට යපු drive link එකෙන් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම පියතුමා අනාගතයේදී මම හිතන්නේ ගිය අවුරුද්දෙත් කරා මේ අවුරුද්දෙත් පියතුමා කරයි රිවිෂන් පේපර්ස් ඔයාලට උදව්වක් විදියට රිවිෂන් පේපර්ස් ෂෙයා කරනවා ෆාදර් භාෂා තුනෙන්ම. ඉතින් ඒ ෂෙයා කරන රිවිෂන් පේපර්ස් උනත් පියතුමා මෙන්න මේ ජාතික එකේ නෙවෙයි අපේ පදවියේ link එකේ ඔයාලට දැක් ගන්න පුළුවන්කම ලැබෙයි අනාගතයේදී රිවිෂන් පේපර්ස් කියලා කොටසක්. ඉතින් ඒක ඔයාලා link එක save කරලා තියාගන්න කොහේ හරි හම්බුනේ නැත්නම් ඔයාලට අනාගතයේදී පියතුමා නැවතේවයි නැත්නම් උපසල්පතිවරුන්ගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ link එක හරහා ඔයාලා save කරලා තියාගන්න අනාගතයේදී ඔබට උදව්වක් වෙයි. නැවත වතාවක් මම කියන්න බයිබල් දැනුම මිනිම හරි විෂය නිර්දේශීය version එක හොයාගන්න, බයිබලයේ හරි version එක හොයාගන්න. මේ දේ හැමදේම ලෑස්ති කරලා මේ බයිබල් version එක මේ print out එකක් අරගන්න ෆෝන් එකේ තියාගෙන කරන්න එපා. print out එකක් අරගෙන හොඳට කියවලා බයිබලයේ අරගෙන බයිබලයේත් හොඳට කියවලා ඉතින් ඒකට සූදානම් වෙන්න මම අපි ඉස්සරහට යමු. ඇත්තටම දැන් අපි ගත්තොත් 4 5 6 7 8 9 10 11 කියලා ශ්‍රේණි 8ක් තියෙනවා. එතකොට සිලබස් 8ක්. ඉතින් 8ම ඇත්තටම අපිට මේ වෙලාව ඇතුළත කවර් කරන්න අමාරුයි. ඉතින් මම විශේෂයෙන්ම ගුරුවරුන්ට තේරුම් ගැනීම පාසු වෙනුවෙන් අද දවසේ ඇතුළත අපි 4 ශ්‍රේණිය කියන විෂය නිර්දේශය අරගෙන අපි විග්‍රහ කරලා බලමු කොහොමද අපි මෙන්න මේ අදහස නැත්නම් මේ අපි කතා කරපු කුළුණු 4 තේමාව මෙන්න මේ හැම දෙයක්ම බයිබලයේ පාඩ කටපාඩම් කිරීමට එහා ගිය දේ කොහොමද විෂය නිර්දේශ ඇතුලේ දෙන්නේ කියන එක. මම දන්නා මෙතන 4 ශ්‍රේණි ගුරුවරු විතරක් නෙවෙයි ඉන්නේ. නමුත් අදට ඔයාලා 4 ශ්‍රේණියේ උගන්වනවා කියලා හිතාගෙන මෙන්න මේකට අහුම්කම් දෙන්න. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද ඔයාලා මේකට ගන්නන්න හිතන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඉස්සරහට යන් 4 ශ්‍රේණියේ කාලය පැය 1යි. පේපර් එක ස්ට්‍රක්චර් එක අනාගතයේදී පාද දැනුම් දෙයි. ස්ට්‍රක්චර් එකේ වෙනසක් නැහැ. පහුගිය ස්ට්‍රක්චර් එකමයි වෙන්නේ. ඉතින් ලිඛිත විභාගයක් එන්නේ කාරණාව කියන්න. එතනින් එහාට තව වැදගත් තව කරුණු අවශ්‍ය නම් පියතුමා අනාගතයේදී ඔබට දැනුවත් කරයි. අපි ගත්තොත් මේක මෙන්න මේ විදිහට ඉගෙනුම් ඵල අරමුණුත් එක්ක මේක දාලා තියෙනවා. ඒක මම හිතන්නේ ගුරුවරු හැටියට ඔයාලට නේ උදව්වක් වෙනවා. මේ හරහා ඔයාලා කියලා දෙන්න ඕනේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න. ඉතින් අපි ගත්තොත් මැවීමේ කතාව පැරණි කිවිසුමෙන් අපිට බයිබල් පාඩයක් තියෙන ප්‍රධාන බයිබල් පාඩයක් උත්පත්ති පොතේ පරිච්ඡේද 2ක්. එහෙම ඒට අමතරව ඒකෙන් අපිට ඉගෙනුම් ඵලයක් විදිහට දෙනවා දෙයයන් වහන්සේ මැවුම් කරු කියන එක දකින්න කියන එක දරුවන්ට. ඊට පස්සේ අමතර බයිබල් පාඩ 3ක් අපිට දීලා තියෙනවා. සහ මේක තුලින් අරමුණ විදිහට අපිට දීලා තියෙනවා. දරුවා දෙවියන් වහන්සේගේ බලය හා යහපත්කම මැවිල්ල තුලින් දකින්නට හුරු වෙයි කියලා. ඉතින් මැවිල්ල තුලින් දකින්න දෙවියන් වහන්සේගේ බලය තමයි අපි මේ පැරණි කිවිසුම බයිබල් පාඩය හරහා අපි කියලා දෙන්නේ.
ඊට පස්සේ තව තියෙනවා නවගිවිසුමේ බයිබල් පාඩයක් යේසුස් වහන්සේගේ උපත ගැන. යේසුස් වහන්සේ උපත ගැන ගත්තොත් ශුද්ධ ලූක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 20ට කොටස තමයි ප්‍රධාන බයිබල් පාඩ විදිහට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ අපි ඒකෙන් ඔයාලා බැලුවොත් තේරෙනවා යේසුගේ උපත ගැන කියන්නේ. ඉතින් ඒ උපත ගැන කියන තේමාව ට උදව් කරන්න මෙන්න මේ විදිහට අමතර බයිබල් පාඩ තුනකුත් දීලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම පාවිච්චි කරලා ඔයාලට කියන්න ඕනේ දෙවියන් වහන්සේගේ ආදරණීය මැවුම්කරුවාණන්ගේ එකම පුත්‍රයා ජේසුස් වහන්සේ විදිහට මේ ලෝකේ ජනිත වුණා කියන එක. ඒක තමයි අපිට හම්බුන උතුම්ම ත්‍යාගය, උතුම්ම ත්‍යාග කියන එක, ශ්‍රේෂ්ඨතම ත්‍යාගය කියන එක තමයි දරුවාට කියලා දෙන්න උත්සාහ කරන්නේ නවගිවිසුම බයිබල් පාඩය හරහා. ඉතින් පැරණි ගිවිසුම නවගිවිසුම පාදක කරගෙන අපි කියලා දෙනවා මෙන්න මේ තේමාව මතක තියාගෙන හැමතිස්සෙම මැවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ. ඒකට පළවෙනියෙන්ම මැවුම් කරුවාණන් මේ කතාව කියනවා. ඊට පස්සේ නවගිවිසුමේ අපිට ජේසුගේ උපත නව මැවිල්ල. දරුවා කොහොමද මේ එකම මැවුම් කරුවාණන්ගේ එකම පුතා ලෝකෙට ජනිත වුණේ කියන එක අවබෝධ කරලා දෙන්න. ඉතින් මම හිතන්නේ පැහැදිලි පැරණි ගිවිසුම සහ නව ගිවිසුම පාවිච්චි කරලා ඔයාලා තේමාව දරුවට කියලා දෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපිට දෙන විශාල ලක්ෂණේ වගන්ති දෙකක්. ඉතින් මේ වගන්ති දෙකක් දුන්න ගමන් බය වෙන්න එපා. ඉස්සෙල්ලා වගන්ති කියලා වඩන්න. වගන්ති දෙක තමයි මොකද්ද? පළවෙනි වගන්තිය අපිට හම්බ වෙනවා. අහස පොළ මැවූ එකම දෙවියන් වහන්සේ කියන කතාව. දෙවෙනි වගන්තියේදී හම්බ වෙනවා ඔහුගේ එක පුත්‍රව අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් ඔන්න ඔය කරුණු දෙක තමයි අපිට දෙන්න තියෙන විශ්වාස ලක්ෂණය ඔස්සේ. පැහැදිලිද? එතකොට වගන්ති දෙකක් තිබ්බට ඔයාලා වගන්ති දෙක උගන්වනවා කොහොමද? මෙන්න මේ බයිබල් පාඩ ඇසුරේ. තේරුණාද? එතකොට නැවත කිව්වොත් ඔයාලා පැරණි ගිවිසුමෙන් ගත්ත, නව ගිවිසුමෙන් ගත්ත දැන් බයිබල් විශ්වාස ලක්ෂණය හරහා ඔයාලා උගන්වනවා කොහොමද මේ එකම ලෝකෙම වුන්කාරයන් වන එකම දෙවියන් වහන්සේ ඔහුගේ එක පුත්‍ර අපේ සම්විධානන් වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන වගන්ති දෙක පාදක කරගෙන අපි දරුවාට මෙන්න මේ සංකල්පය දෙනවා. හරිද? ඉතින් ඊළඟට අපේ සක්‍රමේතු ජීවිතය යටතේ අපිට තියෙනවා දිව්‍ය සප්සද වහන්සේ ගැන කියලා දෙන්න. ඒතර ඔයාලා දිව්‍ය සප්සද වහන්සේ ගැන කියලා දෙන්න ඕනේ මෙන්න මේ බයිබල් පාඩ පාදක කරගෙන. ඉස්සෙල්ලා බයිබල් පාඩ හොයාගන්න, ඒක ලියා ගන්න, නැත්නම් ඒක ගන්න එක තැනකට. මොකද තැන් වල බයිබල් පාඩ 6ක් තියෙනවා මෙතන. මේ ප්‍රධාන තුන තව 3ක් තියෙනවා. එතකොට මේ 3 පාදක කරගෙන තියෙන කතාව ඉගෙන ගන්න. මොකද්ද මේකෙන් කියන්නේ? යොහාන් සුවිශේෂයේ තියෙන බයිබල් පාඩේ මොනවද කියන්නේ? සුදු ලූක් සුවිශේෂයේ කියන බයිබල් පාඩේ මොනවද කියන්නේ? එන්නේ කාරණාව තේරුම් ගන්න. ඊළඟට අවසාන වශයෙන් යාඥාව. අපිට දීලා තියෙනවා ගීතාවලියේ ප්‍රධාන වශයෙන් 148 වන ගීතය සහ අමතර බයිබල් පාඩ විදිහට ගීතාවලියේ බයිබල් පාඩ 3ක්. ඉතින් මෙන්න මේ තමයි විෂය නිර්දේශය. මේ තමයි කටපාඩම් පද 4 ශ්‍රේණියට තියෙන බයිබල් පාඩ 8ක් තියෙනවා. විශේෂ ලක්ෂණේ වගන්ති දෙක තියෙනවා. එතකොට මේ පාඩ 8 ඔයාලා බැලුවා නම් ඔයාලට හොයාගන්න පුළුවන් මේ 8 සම්පූර්ණයෙන්ම මෙන්න මේ සිලබස් එක ඇතුළෙන්මයි තියෙන්නේ. එතකොට ඔයාලට මේ බයිබල් පාඩ 8 වැඩිපුර 8 මෙන්න මේ බයිබල් පාඩ ඇතුළෙන්මයි අරන් තියෙන්නේ. ඒක ඔයාලා ස්ටඩි කරා නම් ඔයාලා ඒක කියවලා බැලුවා නම් හොයාගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට ගීතාවලිය 148 13. හරිද? ඒතර ගීතාවලිය 148 13 කියන එක මෙන්න මේ ගීතාවලිය 148 ඇතුලේ දරුවා ඉගෙන ගන්නවා. ඒ 148 ඉගෙන ගන්න ගමන් එක බයිබල් පාඩයක් ඒ දරුවා කටපාඩම් පදයක් විදිහට ඉගෙන ගන්නවා. ඉතින් මේ විදිහට මේ 8ම ඔයාලා බැලුවොත් ඒ සිලබස් එකෙන්මයි අරන් තියෙන්නේ. වගන්ති දෙකක් සිලබස් එකෙන්මයි අරන් තියෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම සිලබස් එකට තීම් එකට තේමාවට අදාළව තමයි අරගෙන තියෙන්නේ. මොන හරි ගැටලුවක් තියෙනවද? සර් ඉංග්‍රීසි කටපාඩම් පද අප්ලෝඩ් කරලාද තියෙන්නේ? ඔව් ඔක්කොම අප්ලෝඩ් කරලා තියෙන්නේ. සිංහල ඉංග්‍රීසි දෙකම අප්ලෝඩ් කරලා තියෙන්නේ. Thank you. Okay.
හරි. අපි ඉදිරියට යන්. දැන් අපි ඉගෙන ගත්ත හතර මෙන්න මේ විදිහට ලොකු chart එකක් තියෙනවා. ප්‍රධාන බයිබල් පාඨය, අමතර බයිබල් පාඨ කියලා මේ කොටස් දෙකක් තියෙනවා. ඉගෙනුම් ඵල අරමුණු කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට section ගොඩකට කඩලා තියෙනවා. නමුත් අපි හරය විදිහට ගත්තොත් ඉතාමත් සරල දෙයක් තියෙන එක කියන එක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. 4 වසර බයිබල් විෂය නිර්දේශය පාදක කරගෙන. හරිද? ඉතින් අපි ගත්තොත් ඕක ඔයාලට කඩන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔයාලා බලන්න. ඔයාලා පොඩ්ඩක් හිතුවනම් ඒකට නැවතිලා පළවෙනි එක. මැවීමේ කතාව. ඔන්න ඔයාලා ගන්නවා මැවීමේ කතාව. මැවීමේ කතා දෙකක් තියෙනවා. මම හිතන්නේ ඔයාලා දන්නවා ගුරුවරු විදිහට. පළමු මැවීමේ කතාව උප්පත්ති පොතේ 1. දෙවෙනි මැවීමේ කතාව උප්පත්ති 2 ඉඳන් ඉදිරියට. එතකොට පළවෙනි මැවීමේ කතාවේ කියනවා ලෝකයේ දින 6කින් මවලා 7 වෙනි දිනේ විවේක ගත්තා සුද්ධවත් කරලා. ඊට පස්සේ දෙවෙනි මැවීමේ කතාවේ කියනවා පොළවේ දූවිලි මිනිසයා මවලා ඔහුගේ ඉලක්කයකින් ස්ත්‍රිය මැව්වා කියලා. ඉතින් මම හිතන්නේ මේ මැවීමේ කතා දෙක දරුවට වා කියලා දෙන්න ඕන. අන්න. දැන් අපි ඒකට සම්බන්ධ කරනවා අන්න අර පළවෙනි වගන්තිය. විශ්වාස ලක්ෂණේ පළමු වගන්තිය. මෙන්න මේ දේ කියලා දීලා මේ හැමදේම කියලා දීලා අපි ඒකට සම්බන්ධ කරනවා අපි මේ දේ විශ්වාස කරනවා කියන එක. අපි මේ දේ විශ්වාස කරනවා කියන එක දරුවට අපි කියලා දෙනවා කොහොමද? අහස පොළොව මැවූ සියලු බැලිත දීපයන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි කියන විශ්වාස ලක්ෂණයේ පළමු වගන්තියේ යොදාගෙන. පැහැදිලිද? එතකොට ඔයාලා වෙන වෙනම අර කිව්ව කුළුණු හතර වෙන වෙනම කඩලා උගන්නන්න අවශ්‍ය නැහැ. ඔයාලා සම්බන්ධතාවය තේමාව හරියට හොයලා බලලා පොඩ්ඩක් වෙලා අරගෙන ඔයාලා හිතලා බැලුවොත් සම්බන්ධය ගලප ගන්න පුළුවන් ඔයාලට. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මැවීමේ කතාව ගැන ඔන්න විදිහට විශ්වාස ලක්ෂණේ පළමු වගන්තිය පාවිච්චි කරලා කියලා දෙන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි ඉස්සරහට යන්. අන්න මැවීමේ කතාව අපි ළමයට කියලා දීලා දැන් විශ්වාස ලක්ෂණේ පළමු වගන්තියත් දරුවට ඉන්ට්‍රොඩියුස් කරලා හඳුන්වලා දීලා අපි යනවා ඉස්සරහට ගීතාවලියේ 148 වෙනි ගීතිකාව අපි උගන්වනවා දරුවට. ඉතින් බයිබලයේ ගත්තොත් අපි දන්නවා මේක අපි මෝර්නින් ප්‍රයාස වල තියෙන ඊටමත් හරි අලංකාර ප්‍රශංසා ගීතයක්. අපි මේකේ තුල ලෝකයේ මැවුම්කාරයන්න් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. නේ? මෙන්න මේ මම කෙටි පාඩයක් ඇතුළත් කරලා තියෙනවා. සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උසස් තැන්හි ඔබ හැම එතුමන් පසසන්න. එතුමන්ගේ සීල දූතේනි එතුමන් පසසන්න. මුළු සේනාවෙනි එතුමන් පසසන්න. ඉරහඳ මල්ලෙනි එතුමන් පසසන්න. දිලිහෙන තරු සියල්ලෙනි එතුමන් පසසන්න. මේ විදිහට මේ මුළු මැවිල්ලටම මේ ගීතාවලි කතෝරේ ආරාධනා කරනවා දෙවියන් වහන්සේව පසසන්න. අපිව මැව්ව නේ ඉරහන් තරු මැව්ව අහස පොළව ස්වර්ගයේ මැව්ව ජලය මැව්ව දෙවියන් වහන්සේව පසසන්න කියලා ගීතාවලි කතෝරේ ආරාධනා කරනවා. අන්න මැවීමේ කතාව ඉගෙනුවා. ඊට පස්සේ අපි කියලා දුන්න අපි විශ්වාස කරන මෙන්න මේ බයිබල් මේ අපේ විශ්වාස ලක්ෂණයේ වගන්තිය අපේ මූලික විශ්වාසය. ඊට පස්සේ අපි කියලා දෙනවා දරුවට මෙන්න මේ මැවිල්ල වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන්න කියන කාරණාව. දැන් අපි පැරණි කිවිසුමේ බයිබල් පාඩි ඉගෙනුවා. ඒක සම්බන්ධ කරගෙන අපි වගන්තියක් ඉගෙනුවා විශ්වාස ලක්ෂණේ. ඒකටම සම්බන්ධ කරගෙන යාඥාව ගැනත් ඉගෙනුවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඊළඟට නව කිවිසුමට යනවා. මේ මැවුම් කරන දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා කොහොමද දෙවියන් වහන්සේගේ මැවිල්ලක් විදිහට මේ පොළවේ ජනිත වුණේ කියන එක අපි දරුවට කියලා දෙන්න ඕන. ඉතින් මෙන්න මේ ගැලවුම් කාර්යානෝ යේසුගේ එකම පුත්‍රයා කොහොමද මේ ලෝකෙට ආවේ මැවිල්ලක් විදිහට කොහොමද මේ ලෝකෙට ආවේ කියන එක අපි මේ බයිබල් පාඩය හරහා ඒක සම්බන්ධ කරගෙන අපි යේසුගේ උපත කියලා දෙනවා. අන්න ඒකට සම්බන්ධ කරලා අපි දැන් විශ්වාස ලක්ෂණයේ වගන්තියකුත් කියලා දෙනවා. දෙවෙනි වගන්තිය ඔහුගේ එක පුත්‍ර අපගේ ස්වාමීන් යේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. පැහැදිලිද? එතකොට යේසුගේ උපත කියලා දුන්නා. ඒකට සම්බන්ධ කරලා අපි දෙවෙනි වගන්තියත් එන්නේ ඒකෙදි ඉගැන්නුවා යේසු කියන්නේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා කියන කාරණාව. අපි විශ්වාස කරන ප්‍රධාන කාරණාවක්.
අපි ඊළඟට යනවා දිව්‍ය සප්සාදීය ප්‍රසාද නිදානිය. මැවීමෙන් පටන් අරන් සදා කාලයට අනන්ත ජීවිතේටම මේ දෙවන් වහන්සේ අපිත් එක්ක යේසුස් වහන්සේ අපිත් එක්ක සප්‍රසාදය තුළ අපිත් එක්ක ඉන්නවා කියන කාරණාව කියලා දෙනවා. ඉතින් ඒකට උදව්වක් විදියට මෙන්න මේ 1 කොරින්ති බයිබල් පාඩය, ජුවාම්ස් විශේෂයෙන් බයිබල් පාඩයක්, ඊට පස්සේ ලූක්ස් විශේෂයෙන් බයිබල් පාඩයක් අරගෙන විග්‍රහ කරලා තියෙනවා. ඒතකොට මේ කරුණු හරහා ඔයාලට දරුවන්ට සප්සාද නිදාණය කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ජීවනදායක ආහාරය අපිට ජීවනදායක ආහාරය ජීවිතය දෙන ආහාරය මේ සප්සාදී නිදාණය කියන එක තේරුම් කරන්න පුළුවන් ජුවාම්ස් විශේෂයේ බයිබල් පාඩය උපයෝගී කරගෙන. ඊට පස්සේ ජේසුස් වහන්සේ දිව සප්සාද ප්‍රසන්නදානේ ස්ථාපිත කරේ කොහොමද කියන එක ලූක්ස් විශේෂයේ බයිබල් පාඩය උපයෝගී කරගෙන ඔයාලට උගන්වන්න පුළුවන්. ජේසුස් වහන්සේ සැබෑ වශයෙන්ම දිව සප්සාදේ වැඩ සිටිනවා කියන කාරණාව 1 කොරින්ති බයිබල් පාඩයෙන් ඔයාලට කියවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා තුන ප්‍රධාන වශයෙන් ළඟට අමතර වශයෙන් ඔයාලට අමතර බයිබල් පාඩ තියෙනවා. මේවත් උපයෝගී කරගෙන මම කිව්වා වගේ මේක බයිබලය හරහා සුද්ධ බයිබලය හරහා මේ දහම් දැනුම දෙන අවස්ථාවක්. ඉතින් මේකේ අපි සප්සාද නිදානය 4 වසරේ දරුවන්ට මේ සප්සාද වහන්සේ ලබන්න උගන්වනවා. එන්නේ මේ සප්සාද ලබන්න උගන්වන පාඩමක් නෙවෙයි. සප්සාද වහන්සේ ගැන සුද්ධ බයිබලයේ තුලින් අපි උගන්වන පාඩමක්. ඔයාලා හයි ළඟට සප්සාද වහන්සේ ගැන හැමදේම උගන්වන්න ඕනේ. නෑ. සප්සාද වහන්සේ ගැන උගන්වන එක නෙවෙයිනේ අපේ අරමුණ. අපේ අරමුණ සුද්ධ බයිබලයේ උගන්වන එක අන්න අර කිව්ව කුළුණු 4 පදනම් කරගෙන. ඒතර බයිබලයේ මෙන්න මේ තීරා තියෙන බයිබල් පාඩ අරගෙන ඉන්නේ එකෙන් කියවෙන සප්සාදීය සංකල්පය උගන්වනවා. දැන් අපි ආපහු රිවයිස් කරමු. පැරණි ගිවිසුමේ මැවීමේ කතාව ඉගෙනුවා. ඒක සම්බන්ධ කරන වගන්තියක් ඉගෙනුවා විශ්වාස ලක්ෂණේ. ඒකට සම්බන්ධ කරන අපි යාඥාව ඉගෙනුවා ගීතාවලිය 148 ගීතිකාව ප්‍රශංසා කරන්න කියලා දරුවන්ට ඉගෙනුවා මේ මැවිල්ල වෙනුවෙන්. ඊළඟට අපි ගියා නව ගිවිසුමට. නව ගිවිසුම අපි ජේසුගේ උපත ගැන කියලා දුන්නේ. ජේසු කියන්නේ දෙවියන් වහන්සේගේම පුත්‍රයා. ජේසු මැවිල්ලක් විදියට මේ ලෝකයට ආව කියන එක කියලා දුන්නා. ඊට පස්සේ අපි වගන්තිය විදියට විශ්වාස ලක්ෂණේ වගන්තියක් කියලා දුන්න ජේසු කියන්නේ එකම පුත්‍රයා කියන කාරණාව. අපි විශ්වාස කරන කාරණාව. දැන් අපි කියලා දෙනවා සප්‍රසාදී නිදාණය තුල සප්‍රසාදී දේව ප්‍රසාද නිදාණය තුල ජේසු අපිත් එක්ක සදහටම ජීවත් වෙනවා කියන කාරණා. මම හිතන්නේ ඉතාමත් ලස්සන පැහැදිලි සංකල්පයක්. හරි ලස්සන තේමාවක්. ඔයාලට දැන් 4 වසරේ සිලබස් එක මම හිතන්නේ පැහැදිලි ආපහු කිව්වොත් මැවීම කතාව විශ්වාස ලක්ෂණේ පළමු වගන්තිය දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරමින් මැවීම පිළිබඳ ස්තුති කරලා 148 වෙනි ගීතිකාව දරුවට ඉගෙනුවා ගීතාවලියේ පැරණි ගිවිසුමේ. නව ගිවිසුමට ආවා ජේසුගේ උපත ගැන ඉගෙනුවා. ඊට පස්සේ කියලා දුන්න මේ ජේසුගේ උපත හරහා මේ ජේසු තමයි දෙවියන් වහන්සේ මැවුම් කරුවන්ගේ එකම පුත්‍රයා. එකම පුත්‍රයා මැවිල්ලක් විදියට නව ගිවිසුමේ ජනිත වුණා. එන්නේ කාරණාව කියලා දුන්නා. ඊළඟට අපි ගියා සප්සාදීය ප්‍රසාදින් දාණය හරහා ජේසුස් වහන්සේ මේ මැවුම්කාරයන්ව අපිත් එක්ක සදහටම ජීවත් වෙනවා කියන එක. මම හිතන්නේ 4 වසරේ ගුරුවරුන්ට මම හිතන්නේ පැහැදිලි හරි සරල අදහසක් හරි සරල තේමාවක් පාලා හරියට තේරුම් ගත්තොත් දරුවට උගන්වන එක හරි ලේසි. ඉතින් මම හිතන්නේ 4 වසරේ සිලබස් එක මම හිතන්නේ දැන් ඉතාමත් ලේසියෙන් උගන්වන්න පුළුවන් 4 සංකල්පය පැහැදිලිව තේරුම් ගත්ත කෙනෙක්ට. මම 5 වසරේක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් පළවෙනි 5 වසරේ මෙන්න මේ මිනිසාගේ වැටීම අපි ගත්තොත් මිනිසාගේ වැටීම ගැන උත්පත්ති පොතේ 3-4 පරිච්ඡේදයක තමයි පැරණි ගිවිසුමෙන් අරන් තියෙන්නේ. එතකොට මේ පැරණි ගිවිසුමේ උත්පත්ති 3-4 පාවිච්චි කරලා අපි ඒකටම සම්බන්ධ කරගන්න ඕන මොකද්ද? මේ මෙන්න මේ නේ ගැලවුම් කාරවන්ගේ පොරොන්දුව. ඉතාමත් සුළු බයිබල් පාඩයක් තියෙන ජොහන් 3:4. එතකොට ඒකත් සම්බන්ධ කරගෙන අපි ඉස්සෙල්ලා කියලා දෙනවා මිනිසාගේ වැටීම මේ අතීතයේදී ආදම් සායව කොහොමද පාපය තුල වැටුනේ? පාපයට වැටීම නේ අකීකරුකම තුල ඒකට හරහා දෙවියන් වහන්සේ ගැලවුම් කාර්යයක් කියවීමට පොරොන්දු වුණා කියන කාරණාව මේ උත්පත්ති පොතේ තියෙනවා. එන්නේ ඒකට සම්බන්ධ කරලා අපි ඉගෙන ගන්නවා එන්නේ ගැලවුම් කාර්යයන් තමයි ජේසුස් වහන්සේ කියන එක.
එන්නේ වන්න පොරොන්දුන ගැලවුම්කාරයන් තමයි ජේසුස් වහන්සේ කියන එක. එන්නේ එක ඒ දේ බයිබලය තුලින් අපි කියලා දුන්නාට පස්සේ ඉතින් මෙන්න මේ සමාව දීමේ යතුම කියන එක අන්න ඒකට ලස්සනට සම්බන්ධ වෙනවා. දාවිත් දෙවියන් වහන්සේගේ දාවිත් ලොකු පාපයක් කරලා ඒ පාපයට සමාව ඉල්ලනවා නාතාන් ඉස්සරහා. එන්නේ සමාවේ අයදීමේ යදුම තමයි මෙන්න මේ ගීතාවලිය 51 ගීතිකාව. අපි කියලා දෙනවා පාපොච්චාරණය තුල අපිට අපේ පාපයට සමාව ලැබෙනවා කියන එක. එන්නේ බලන්න තේමාව මිනිස්යාගේ වැටීම ගැන කිව්වා. ඒ වැටීම තුළ දෙවියන් වහන්සේ ගැලුම්කාරයෙක් වීමට පොරොන්දු වුණා කිව්වා. ඒ ගැලුම්කාරයන් තමයි ජේසුස් වහන්සේ කියන කාරණාව අපි දරුවට කියලා දුන්නා. ඒ කාරණාව තුළ මේ පාපොච්චාරණය තුළ සමගි සන්දානීය ප්‍රසන්දාන තුළ අපිට අපේ පාපයන්ට සමාව ලැබෙනවා කියන එක අපි කියලා දුන්නා. ඒ සමාව අයදීමට නේ අපි හදවතින්ම අපිට පසුතැවීමක් සිදු කරන්න ඕන. අපි යාඥාව තුළ පසුතැවීම තුළ දරුවට කියලා දෙනවා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕන කියන කාරණාව. හරි ලස්සන තේමාවක් ඒකට යනවා. අපි ඒක ගත්තොත් ඊළඟට ඒකේ විශ්වාස ලක්ෂණේ කොටස් පාප ක්ෂමාව කෙරෙහි මම විශ්වාස කරමි. බලන්න ඒක ලස්සනට ගැලපෙන අපොස්තලරුන්ගේ විශ්වාස ලක්ෂණෙන් අරන් තියෙන කොටසක්. ඊළඟට අනන්ත ජීවිතය කෙරෙහි මම විශ්වාස කරමි. බලන්න ඔයාලට ඒක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ පාපයට වැටීම තුළ අහිමි වුණු සම්බන්ධතාවය නැවත සම්බන්ධ අලුත් වැඩියා කරගෙන පාපොච්චාරණය තුළ අලුත් වැඩියා කරගෙන අපිට මේ අර නැති වුණු අනන්ත සදාකාල ජීවිතේ මේ පාපොච්චාරණය තුළ ලබා ගන්න පුළුවන් කියන කාරණාව තමයි අපි මේ දරුවට එතකොට මේ ශ්‍රේණියේදී කියලා දෙන්නේ. මේ තේමාව හරියට තේරුම් ගන්න මේ තේමාව තේරුම් ගත්තම හරිය ඉතාමත් සරලයි. පොඩ්ඩක් වෙලාව අරගෙන කියවන්න, බයිබල් පාඩ රිෆර් කරන්න, බයිබල් පාඩ කියවන්න. ඒ කියවීම තුළ ඔයාලට මේ සම්බන්ධය අඳුන ගන්න පුළුවන්. අර වැදගත්ම දේ තමයි අදාළදී අදාළ තැන කියලා දෙන්න. මේ දැන් අපි ගත්තොත් පාප ක්ෂමාව ගැන ඒ පාප ක්ෂමාව අපි විශ්වාස කරනවා කියන එක කියලා දෙන්න. ඕන මේ නැතුව මේ කොටස් කුණු හතර මේ වෙනස් හතරකට උගන්වන්න එපා. එහෙම කරොත් දරුවට ඒ සම්බන්ධතාවය නැතෝ යනවා. වැටහෙන්නේ නැතෝ යනවා. ඉතින් මේ හතර එකතු කරලා මේ බයිබල් පාඩ පාවිච්චි කරගෙන හතර එකතු කරන්න. පාපේ වැටීම ගැන කියලා දුන්නා. ගැලුම්කාරයෙක් කියවීම ගැන කියලා දුන්නා. ඒක තුල අපිට පාපොච්චාරණය කියන සක්‍රමේන්තු තුල අපිට සමාව ලැබෙනවා කියලා දුන්නා. එන්නේ සමාව ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා කියලා දුන්නා. ඒ විශ්වාස කරනවත් එක්කම ඒ තුල අපිට අනන්ත ජීවිතය ලැබෙනවා කියන එකත් අපි කියලා දීලා දරුවට උගන්වනවා. මම හිතන්නේ තාමත් පැහැදිලි පහවසනේ විෂය නිර්දේශයත්. ඔයාලට මම කිව්වා වගේම අපිට වෙලා නැහැ හැම පාඩමක්ම සාකච්ඡා කරන හැම ශ්‍රේණියක්ම. ඒක ඔයාලට මම බාර දෙනවා. ඔයාලා හතරින් උඩ කොම ගුරුවරු ඔයාලා වෙලාවක් අරගෙන පොඩ්ඩක් කියවලා බයිබල් පොඩ්ඩක් පෙරලලා ඒක කියවලා සංකල්පේ තේරුම් ගන්න. මේ විදිහට අපිට එකෙන් එක විග්‍රහ කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. ඔව්. අතන තක්සේරුව හා ඇගීම කියන කොටසට ගියොතින් ඒ ප්‍රශ්න වලට ලකුණු දීමේ පටිපාටිය අනුව ඒ හැම කොටසකටම දරුවෙක් වාඩි වෙන්න ඕන කියන එකනේ තියෙන්නේ. ඔව් මම හිතන්නේ මම කිව්වා වගේම අපිට ක්‍රිස්තියානි කටපාඩම් කලින් ඒ සිලබස් එක තමයි ටීචර් රිෆර් කරන්නේ. ඒතර නව විෂය නිර්දේශනයේ කැලල අයින් කරලා තියෙනවා. මොකද ඒක තමයි ඇත්තටම අරමුණ. මේ ජාතික තලයේ අරමුණ තමයි එන්නේ තලයට යන විභාගයේ පේපර් එකකට විතරක් සීමා කරන්නේ නැතුව අනාගතයට අරගෙන හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරන එක තමයි යාළගේ අරමුණ. මොකද ඇත්තටම ප්‍රායෝගික ගැටලු සහ මේ අපි තාම පළවෙනි පාරමේ සිලබස් එක මුහුණ දෙන. ඉතින් ඒක එකපාර චේන්ජ් එකක් වෙන්න බෑ. ඒ හින්දා යාලා ඉන්ට්‍රොඩියුස් කරාට පස්සේ යාලා ඒක අදහස වෙනස් කරගෙන මේක ලිඛිත තරඟෙට විතරක් සීමා කරන්න අදහස් කරගෙන තියෙනවා. ලිඛිත විභාගයක් විතරයි මේ අවුරුද්දේ තියෙන්නේ. අපේ අරමුණ තමයි අර මේ අපි අධ්‍යාපනයේ කොටස් ටික ඔක්කොටම සහභාගී වීමනේ. ඔව් අනාගතයේ දවසක අපි අවුරුද්දක ලැබෙයි ඒ අවස්ථාව. නමුත් මේ අවුරුද්දේ අපි ලිඛිත වටේ විතරයි. ලිඛිත වටේ විතරයි. හරි සර්. හරි පැහැදිලි.
හොඳයි ආදර ප්‍රණීත් ගුරුතුමා ඇතුළු ගුරු භවතුනි මම නැවත මතක් කරනවා අපි අපට අදාළ පන්තියේ ඒ වචනේ සහ ඒවල තියෙන හැම දෙයක්ම හොඳින් කියවගමු. ඉතින් මෙතන ඉන්නවා අවුරුදු 25ක් ගන්නපු ගුරුවරු 50ක් ගන්නපු. ඉතින් මට වයස අවුරුදු 43යි. මේ ගුරුතුමාට වයස අවුරුදු 24යි. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ගන්න පොත්පත් ටික සුද්ධ බයිබලයේ විෂය නිර්දේශයේ අරගෙන හොඳට පැයක් විතර අරගෙන සම්බන්ධතාවය අරන් කියවන්න. අපි මේ මුකුත් කෙරුවේ සෙමිනාර් එකකට ගිහිල්ලා වැඩි දුර දේවල් හොයාගෙන නෙමෙයි අවශ්‍ය කරන දේ හොඳින් විග්‍රහගතව තේරුමක් ඇතුව කියපු නිසා. දැන් ඔයාලත් මහන්සි වෙලා හරි මහන්සි වෙලා වැඩේ කරමු. විෂය නිර්දේශය අලුත් කරලා තියෙනවා පුංචි පුංචි ගැටලු තිබුණ තැන්. ඒ නිසා දැන් අලුත්ම අපේ ඩ්‍රයිව් එක වයිස් ප්‍රින්සිපල් නෝනාගේ මහත්තයා ගාව තියෙනවා. ඒක බලන්න ඔක්කොම දේවල් අලුත් කරලා තියෙනවා up to date. හරි? හොඳයි. මම ආදරෙන් ඉල්ලන්නේ අන්තිමට පෙරලා ගන්න පොඩි වෙලාවක් ගන්න ඔබට නියමිත පන්තිය ඔබ අපිට වඩා හොඳට කරයි. බොහොම ස්තුතියි ප්‍රණීත් ගුරුතුමනි. හරි. අපි ආඥාවක් කියමු. මාගේ යහපත් රැකවදිය දූතයන් යෝපාරී ඉන්නා මට අතර ඔබගේ පරම දයාබර කමිනාණියේදී මා ආරක්ෂා කරන අනුස්මෘතිය. ඔබ සමග වන සේක්වා ඔබ සමග වන සේක්වා ආත්මයන් මාසුදාත් අප සියලු දෙනා ආශිර්වාද කරන සේක්වා. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් ගෙස් පිහිටයි.